Infinix Note 60 Pro එක ෆයිනලි ලංකාවට ඔෆිෂියලි රිලිස් වුණා. කොහොම නමුත් අද මගේ ළඟ තියෙනවා ලංකාවට ඉදිරියේදී රිලිස් වෙන්න තියෙන හැම කල එකක්ම. මොකද මේ වීඩියෝ එක බලන මොහොතේ ඉඳන් මේක රිලිස් වෙන දවස වෙනකන් ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ මේ ස්පෙෂල් බ්ලැක් කලර් එක විතරයි. ඉතින් මගේ ළඟ තියෙන ඔරෙන්ජ් කලර් එක, ඒ වගේම ටයිටේනියම් කලර් එක. කොහොම වුණත් මේ හැම ඩිවයිස් එකක්ම අන්බොක්ස් කරලා ෆස්ට් හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් එක වගේම ස්පෙෂල් බ්ලැක් බොක්ස් එකේ තියෙන මොනවද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි යන් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට දෙයක් මතක් කරන්න ඕනේ. මොකද මේක පබ්ලිෂ් වෙන්නේ අප්‍රේල් මාසේ 20 වෙනිදා. ඒ කියන්නේ අද ඉඳන් ඔයාලට මේ බ්ලැක් කලර් එක ප්‍රී ඕඩර් කරගැනීමේ හැකියාවක් තියෙනවා ලංකාවේ තියෙන ඕන මොබයිල් ෆෝන් ෂොප් එකකට ගිහිල්ලා. මොකද කියනවනම් මේ ඔරෙන්ජ් කලර් එක සහ ටයිටේනියම් කලර් එක දැම්ම ඔයාලට අවైలබල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 24 වෙනිදායින් පස්සේ ඔයාලට මිලදී ගන්න හම්බෙන්නේ මේ බ්ලැක් එක විතරයි. ඒකින්ද අපි මුලින්ම මේ සර්ප්‍රයිස් බොක්ස් එක ඇතුලේ තියෙන්නේ මොන වගේ අයිටම්ස්ද කියලා අපි චුට්ටක් බලමු. කොහොම නමුත් මේක ලංකාවේ නිල වශයෙන් නිකුත් වෙන්නේ රුපියල් 1,44,999කට. කාට හරි හිතෙන්න පුළුවන් මේ ගාන වැඩිද කියලා. තව ඉස්සරහට ලංකාවේ තියෙන හැම ඩිවයිස් එකක්ම මීටත් වඩා ගණන් වැඩි වුණාම ඔයාලට තේරෙයි ඉන්ෆිනික්ස්ලා කියන්නේ ඒත් එයාලගේ ප්‍රයිස් එකට සාපේක්ෂව සෑහෙන හොඳ ස්පෙක් දෙන කම්පැනි එකක් කියලා. කොහොම නමුත් RAM හයික් එකේ හින්දා තමයි ලෝකේ තියෙන හැම ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් මේ කියන්නේ RAM එකක් කියන හැම අයිටම් එකක්ම හිතා ගන්න බැරි විදියට මිල ඉහළ යන්නේ. ඉතින් අපි බලමු මේ Infinix Note 60 Pro එකේ black color box එක. එහෙම නැත්නම් ඔයාලා මුලින්ම මේ Note 60 Pro එක මිලදී ගන්න නම් ඔයාලට හම්බෙන්නේ මේ වගේ box එකක්. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න. සාමාන්‍යයෙන් එන ස්මාර්ට්ෆෝන් බොක්ස් දෙකට වඩා සෑහෙන වෙනස් සහ ටිකක් ලොකු බොක්ස් එකක් තමයි තියෙන්නේ. මේ ලොකු කළු පාට gift box එකත් එක්කෙන පැකේජ් එක හම්බෙන්නේ ප්‍රී ඕඩර් ටයිම් එකේදී ඕඩර් කරන කට්ටියට විතරයි. ඊට පස්සේ හම්බෙන්නේ සාමාන්‍ය අනිත් කලර්ස් එන බොක්ස් එකේමයි. කොහොම නමුත් ඔයාලට අද ඉඳන් 25 වෙනිදා වෙනකන් ඕඩර් කරන්න chance එක තියෙනවා. ඒ කට්ටියට තමයි මේ gift box එක හම්බෙන්නේ. ඉතින් මේක සයිඩ් එකට ඉස්සලාම ඕපන් කරගන්න ඕනේ. රෙඩේ මම මේ විදියට ඕපන් කරගන්නම්. වව්, ඒක ඇතුලේ තව බොක්ස් එකක් එනවා. ඇත්තට මේ ප්‍රසන්ටේෂන් එක ස්පෙෂලි YouTubers-ලට විතරක් කියපු එකක් නෙමෙයි. ඔයා මිලදී ගත්තත් හම්බෙන්නේ මේ ප්‍රසන්ටේෂන් එකමයි. ඉතින් මේ විදියට ඕපන් කරන්න තියෙන්නේ. වව්, මං හිතන්නේ ලංකාවේ රිලිස් වෙච්ච ඩිවයිස් එකක තියෙන ලස්සනම ප්‍රසන්ටේෂන් එක තියෙන්නේ මේ Infinix ලගේ Note 60 Pro Black එකේ. ඒක ඇතුලේ අපිට බලා ගන්න හම්බෙනවා ගොඩක් ලස්සන වෙල්කම් නෝට් එකක්. මේක සඳහන් කරලා තියෙනවා ඩිසයින් බයි Pininfarina කියලා. ඉතින් මෙයාලා ගැන කතා කරොත් ඉතින් මෙයාලා ඉතාලියන් කාර් ඩිසයිනින් සමාගමක්. මෙයාලා තමයි Pininfarina සහ Ferrari කාර් වලට පවා ඩිසයින් කරන්නේ. ඉතින් එයාලා තමයි මේ Black එක මේ විදියට අපිට අතට ලබා දීලා තියෙන්නේ. ඊළඟට ඒක ඇතුලේ අපේ ඩිවයිස් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන Infinix Note 60 Pro Black එක. ඕකේ, මේකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ කොහෙන්ද? මොන මොකද? තව එකක් තියෙනවා. මේ තියෙන්නේ මේ සයිඩ් එකට ඕපන් කරන්න තියෙන්නේ. මෙතන තව රිබන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරලා මේක මේ විදියට එළියට ගමු. ඇතුලේ තියෙනවා. ඉතින් වව්, ඔයාලට පේන ඇති ලස්සන අර gift box එකක් එනවා වගේ තමයි තියෙන්නේ. ඒකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ charging cable එක තියෙනවා. USB type C to type C cable එකක්. extra box එකක් තියෙනවා. ඒක ඇතුලේ වව්, මාරම ලස්සන sim remove tool එකක් තියෙනවා. මේ අමුතුම අයිටම් එකක්. මම හිතන්නේ මුදලට සාපේක්ෂව අන්බොක්සින් එකේ ඉඳන් ඒක මාරම ක්වොලිටි. ඊට පස්සේ අපිට හම්බෙනවා පේපර් වර්ක්ස් තියෙනවා. ඊට අමතරව ටෙම්පර්ඩ් එකක් කලවන අයිටම්ස් ටික තියෙනවා. අර වෙට් ටිෂූස් එහෙම ආව්. මේකේ ටෙම්පර්ඩ් එකක් ඔයාලට බොක්ස් එක ඇතුලේ මෙනවා. නයිස්. ඊට පස්සේ හම්බෙනවා ඔයාලට hard plastic MagSafe support කරන back cover එකක්. ඒක නම් මාරම useful. හේතුව මේ device එකට wireless charging support කරනවා. ඊට පස්සේ 100 watt power dock එකක් තියෙනවා. ඊටත් අමතරව
මේ තියෙන්නේ 30W සපෝට් කරන වයර්ලස් චාර්ජර් එක. ඉතින් මේක ඔයාලා ප්ලග් කරලා ෆෝන් එක වයර්ලස්ලි චාර්ජ් කරගන්න පුළුවන්. සහ මේ චාර්ජ් එක මාරම ලස්සනයි. විශේෂයෙන්ම කාබන් ෆයිබර් ටෙක්ස්චර් එකක් උඩින් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේකට හම්බෙන ට්‍රාන්ස්පරන්ට් බෑක් කවර් එක ෆෝන් එකට දාලා පේනවනේ. ලේසියෙන් ඇටච් කරන්න පුළුවන්. මේ වගේ. හරි අපි දැන් ෆෝන් එක චුට්ටක් බලමු. හිතුවට වඩා මාරම ප්‍රමියම් ෆීල් එකක් දැනෙනවා අතට. වව් මේ බ්ලැක් එඩිෂන් එක අතට ගත්තම දැනෙන්නේ වෙනම හැඟීමක්. හේතුව තමයි මේක ඇත්තටම කිව්වොත් ස්පෙෂල් එඩිෂන් එකක් විදිහට තමයි මේ කළු පාට එක ලෝකෙට එළියට ආවේ. මොකද මේකේ ඩිසයින් එක සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ පිනින්ෆෙරීනා කියන කාර් ඩිසයින් කරන කම්පැනි එකෙන්. හේතුව අපි දන්නවා ගොඩක් ලස්සන කාර්ස් විශේෂයෙන් ෆෙරාරි වල පවා ඩිසයින් කරන්නේ මේ සමාගම හරහා. ඉතින් එයාලා තමයි මේ බ්ලැක් එඩිෂන් එක ස්පෙෂල් එඩිෂන් එකක් විදිහට එළියට දාන ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ ඩිසයින් එක මං හිතන්නේ මේ ප්‍රයිස් රේන්ජ් එකට වෙන කිසිම ඩිවයිස් එකකින් ඔයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙයි කියලා. මේක ගැන සම්පූර්ණ රිවිව් එකක් ඉස්සරහට එනවා. කියන්නේ මේක රිලීස් වුණාට පස්සේ කියන්නේ අඩුම ගන්න මමත් ටික දවසක් පාවිච්චි කරන්න එපේ. සතියක් විතර පාවිච්චි කරලා මගේ එක්ස්පීරියන්ස් එක කියන්න. අතට දෙන එක්ස්පීරියන්ස් එක පට්ට කියලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ෆ්ලැග්ෂිප් එකක් අතට ගත්තා වගේ. දැන් අපි අන්බොක්ස් කරගමු. මොකද්ද? මේ තියෙන්නේ මිස් ටයිටේනියම් කියන කලර් එක. අපි මේකත් අන්බොක්ස් කරලා බලමු. මේ බොක්ස් එකේ නම් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ sound by JBL කියලා. ඒ වගේම Snapdragon processor එකක් එන්නේ. මම හිතන්නේ මෙයාලගේ පළවෙනි අවස්ථාව තමයි MediaTek වලින් මේ Qualcomm Snapdragon chip එකට මාරු වෙච්ච. ඉතින් ඒක සෑහෙන හොඳ දෙයක් කියලා කියන්න ඕනේ. පේනවනේ බොක්ස් එක මාරම ඩීසන්ට් විදියට තියෙන්නේ. ඊට පස්සේ මේකත් මම ඕපන් කරන්න. අපිට හම්බෙනවා මේ තියෙන ෆෝන් එක. මේකත් අපි එළියට ගත්තම මේකෙත් MagSafe සපෝට් කරන වයර්ලස් කේස් එක තියෙනවා. අරක වගේම කියන්නේ බ්ලැක් එකේ මේකේ කියලා වෙනසක් කරලා නැහැ. දෙකටම දීලා තියෙන same back cover එක. ඕකේ. ඊට අමතරව paper works තියෙනවා. ඊටත් අමතරව මේකට තියෙන්නේ 90W power dock එකක්. බ්ලැක් එකේ තිබ්බේ 100W. මේක තියෙන්නේ මම හිතන්නේ ඔයාලට රිලීස් වෙද්දී 90W එක තමයි එන්නේ. ඉතින් මේ 90W එක ගත්තත් මගේ ළඟ තියෙන්නේ ලංකාවට ආපු සාම්පල් ඩිවයිස් එකක්. ඒක හින්දා මේක 2 pin එකක් එන්නේ. නමුත් ඔයාලා මිලදී ගන්නකොට ඔයාලට 3 pin ලංකාවේ පාවිච්චි කරන UK pin එක තමයි ඔයාලගේ අතට හම්බෙන්නේ. ඒ වගේම මේකේ නම් තියෙන්නේ USB A to Type C කේබල් එකක්. කලින් බ්ලැක් එකේ තිබ්බේ Type C to Type C නේ. මේකේ තියෙන්නේ Type A to Type C කේබල් එක. මේකේ SIM remote tool එක තියෙනවා. P silver කලර් එකත් අතට ගමුකෝ. මේක සිල්වර් කිව්වට මේක මේ හට්ටම ලස්සන අර මේ බ්‍රවුන් මික්ස් වෙච්ච සිල්වර් එකක් කියලා කියන්න ඕනේ. එහෙම නැත්නම් මේ ටයිටේනියම් කලර් එක හට්ට ලස්සනයි. පේනවනේ? වව්. 1,44,000ක් වෙනවා හැබැයි. මේකත් ඔරෙන්ජ් එක අන්බොක්ස් කරලා ගමු. හේතුව තමයි මේ ලෝකේ වැටියෙන්ම ජනප්‍රිය වුණේ මෙයාලගේ මේ ඔරෙන්ජ් කලර් එකෙන්. ඉතින් මේකට කියන්නේ සෝලා ඔරෙන්ජ් කියලා. අර විදිහම තමයි අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක. බොක්ස් එකේ ඇතුලේ තියෙන දේවලුත් එක හින්දා මම මේකේ අනිත් දේවල් කතා කරන්නේ නැහැ. ෆෝන් එක විතරක් අපි අන්බොක්ස් කරගමු. wow ඔයාලට අනාගතයේදී ගන්න තියෙන හැම කලර් එකක්ම මගේ මේසුට තියෙනවා. මගේ choice එක මොකද්ද? හිතා ගන්න බෑ. decent කලර් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම titanium එක, trendy කලර් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම orange එක. හැබැයි professional අමුතුම experience එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ black එක තමයි. හරි. first impression එක. මේක රුපියල් 1,44,999. අසන වශයෙන් 1,45,000යි නේ. ඒ ගානට වෝද්ද කියලා ඇහුවොතින් මේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මගේ හැම එකක් මිතුරු කරගන්න ෆුල් රිවිව් එකට මේ ගානට ඔයාට සෑහෙන හොඳ බැටරි ලයිෆ් එකක්, ඒ වගේම
මාර්ම කොලිටි ඇමලට් පැනල් එකක් හම්බෙනවා. ඒවගේ විශේෂම හෙල්ත් සෙන්සර් එකක් බලාගන්න පුළුවන් හාට් රේට් එක සහ බ්ලඩ් ඔක්සිජන් එක මෙෂර් කරන. ඒ වගේම මැට්‍රික්ස් ඇක්ටිව් ඩිස්ප්ලේ එකක් මේ බැක් එකේ තියෙනවා. සහ කැමරාව සෑහෙන ඩීසන්. ඒ වගේම AI performance සහ ෆස්ට් ටයිම් අන්ටුටු ස්කෝ එක ඕවද 1 මිලියන් ගියපු ඉන්ෆිනික්ස් ලගේ ෆස්ට් ෆෝන් එක සහ Qualcomm Snapdragon එකක් ඇවිල්ලා තියෙනවා. හැම පැත්තෙම ඕවරෝල් කවර් කරපු ෆෝන් එකක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම JBL tune කරපු ස්ටීරියෝ ස්පීකර්ස්, IR blasters සහ විශේෂයෙන්ම peak brightness එක 4500ක් තියෙනවා. ඉතින් බැටරි එක පැත්තට ආවොත් ගොඩක් ෆීචර්ස් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. bypass charging, ඒ වගේම 90 watt වගේ fast charging, 30 watt wireless charging, reverse wireless charging සහ රිවර්ස් වයර් චාර්ජින් වගේ සෑහෙන ඔප්ෂන් ප්‍රමාණයක් බලාගන්න පුළුවන්. සහ විශේෂයෙන්ම සඳහන් කරන අවුරුදු 6ක් ගියත් මේකේ බැටරි පර්ෆෝමන්ස් එක සෑහෙන හොඳට පර්ෆෝම් කරනවා කියලා. ඒ වගේම මේජර් සොෆ්ට්වෙයාර් අප්ඩේට්ස් 3ක් හම්බෙනවා. විශේෂයෙන් මේක out of the box Android 16 වගේම මේක AI ෆීචර්ස් සහ මේ කස්ටමයිස් කරන්න පුළුවන් බටන් වගේම heart rate එක මෙෂර් කරන එක්ස්ට්‍රා බටන් ගැන කතා කරත් මේ ප්‍රයිස් රේන්ජ් එකට ඕන තරම් ෆීචර්ස් මේකට ඇඩ් කරපු හින්දා 1,44,999ක් කියන්නේ ඇක්සෙප්ට් කරන්න පුළුවන් ප්‍රයිස් එකක්. හැබැයි ෆස්ට් ටයිම් තමයි ලංකාවේදී ඉන්ෆිනික්ස් ඩිවයිස් එකක් ලක්ෂයට වඩා ගිහින් තියෙන්නේ. හැබැයි ඔයාට මුලින්ම හම්බෙන්නේ බ්ලැක් එක හින්දා ඒකෙදී සෑහෙන දේවල් ඔයාට හම්බෙනවා යුනික් ෆීචර්ස් විදිහට ලංකාවේ අනිත් ස්මාර්ට්ෆෝන් වල බලා ගන්නවත් බැරි. ඉතින් මේ ඩිවයිස් එක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. කොහොම නමුත් අපි මේකේ ලොන්ච් එකෙන් පස්සේ එහෙම නැත්නම් මේ මාසේ 24 වෙනිදා හෝ 25 වෙනිදා මාකට් එකට මේ ෆෝන් එක එන විශේෂම බ්ලැක් කලර් එක. එදාට මම ඔයාලට ෆුල් රිවිව් එකක් අරගෙන එන්න. මොකද කොහොමනත් ඔයාලට මිලදී ගන්න හම්බෙන්නේ 24 න් පස්සේනේ. හැබැයි ප්‍රී ඕඩර්ස් දැන් දාන්න පුළුවන්. ඔරේන්ජ් එක මං හිතන්නේ නැහැ ලංකාවට පළවෙනි සතිය දෙකේ අවైలබල් වෙයි කියලා. විශේෂයෙන් මේ ටයිටේනියම් කලර් එකත්. නමුත් ඔයාලට බ්ලැක් එක අද ඉඳන් එහෙම නැත්නම් අද ප්‍රී ඕඩර් කරලා 24 ඉඳන් වාගේ අතර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ කලර්ස් තුනම අනාගතයේදී කොහොමත් අවైలබල් වෙනවා. ඉතින් ටික දවසක් පාවිච්චි කරලා මගේ ෆුල් රිවිව් එක මං ඔයාලට අරගෙන එන්නම්. ඔන්න ලංකාවේ පළවෙනි වතාවට Infinix Note 60 Pro එකේ හැම කලර් එකක්ම අන්බොක්ස් කරලා මං ඔයාලට අරගෙන ආවා. එහෙනම් ෆුල් රිවිව් එකෙන් හම්බෙමුනේ 24 වෙනිදා. බයි.